ලංකාවේ ටියුෂන් ක්ලාසස් ගැන මොකද හිතන්නේ? ලංකාවේ බොහොමයක් සිසුන් හා දෙමව්පියන් පාසලට වඩා විශ්වාසය තියලා තියෙන ටියුෂන් ක්ලාස් එකට. දෙමව්පියන් උපයන සල්ලි වලින් විශාල කොටසක් වැය කරන්න මේ ටියුෂන් ක්ලාසස් වලට. ඇත්තටම ටියුෂන් නැතුව ළමයෙකුට ඉගෙන ගන්නම් බැරිද? බොහොමයක් ටියුෂන් ගුරුවරු අතරේ වඩා ජනප්‍රිය ළමයින් දහස් ගණනක් සහභාගී වන පන්ති කරන ගුරුවරුත් ඉන්නවා. සමහර ළමයි හා දෙමව්පියන් මේ අයව දෙවියන් වගේ අදහනවා. ඒත් ඇත්තටම අපි එහෙම කරන්න ඕනද? මේ ඉන්නේ 100%ක් නිවැරදි මිනිස්සුද? දෙමාපියන් දුක් මහන්සියෙන් හම්බ කරලා දහස් ගණනින් මේ ටියුෂන් ෆීස් ගෙව්වට මේ බොහොමයක් ගුරුවරු ආදායම් බදුවත් ගෙවන්නේ නැහැ. නමුත් විශාල ලෙස ආදායම් උපයනවා. ඒ විතරක් නෙවෙයි විශාල පරිසර දූෂණයකුත් මේ අය කරනවා. නිකම් බලන්න පාරේ යද්දි වැඩිපුර අලවලා තියෙන කාගේ පෝස්ටර්ද කියලා. වැඩිපුරම තියෙන ටියුෂන් ගුරුවරුන්ගේ පෝස්ටර්. අද යනකොට දකින්න එක නෙවෙයි ඊළඟ දවසේ යද්දි තියෙන්නේ. කලින් එක උඩින් තව එකක් අලවලා. තමන්ගේ පන්ති වලින් දැන් ශාන්තූර වගේ කතා කිව්වට මම නම් හිතන්නේ මේ රටේ දේශපාලකයන්ගෙන් පස්සේ වැඩිපුරම මිනිස්සු රවට්ටපු සූරා කාපු පිරිස තමයි මේ ටියුෂන් ගුරුවරු. දැන්ම විකුණන එක හොඳයි. අධ්‍යාපනය විකුණන එක කැතයි. ඔයාලා මේක ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.